මහදන මුත්තගේ ගමේ කොළු ගැටයෙකුට යක්ෂ දෝෂයක් ඇති වෙලා මේ කොළු ගැටයා ඇඳට ගොඩ වෙලා නින්ද යනකොට ඇඳ යටින් යකෙක් මතු වෙලා ඇඳත් එක්කම කොල්ලව උස්සගෙන ඇඳත් එක්ක කනත්තට යනවා. හීනෙන් පේනවා. ඉතින් මේ කොල්ලා හොඳටම බය වෙලා යටි ගිරියෙන් කෑ ගහනවා. ගෙදර අයටත් ඇහැරිලා කොල්ලා නිදාගෙන ඉන්න කාමරේට එනවා. ඉතින් මේ කාරණේ හැමදාමත් ඔහොමයි. ඉතින් කොච්චර ශාන්ති කර්ම කරත් පළක් වුණේ නම් නෑ. ඇඳට නින්දට ගියාම අර හීනෙම පෙනිලා කෑ ගහන්න ගන්නවා. මොකද දෙයියනේ මගේ මේ ඇඳ පැද්දෙන්නේ හොඳ සීතල හුළඟකුත් එනවා. මම මේ කොහෙද ඉන්නේ? පේන හැටියට නම් මේක කැලෑවක් වගේ. මොනවා ඇඳ පැද්දෙනවා නෙමෙයි. හත් දෙයියනේ මේ යකෙක් මාව උස්සන් යනෝ. බුදු අම්මෝ බේර ගනියෝ. බුදු අම්මෝ මගේ ඇඳ යට යකෙක් ඉන්නවෝ. අම්මා මාව බේර ගනියෝ. අනේ ළමයෝ කෑ නොගහ ඉන්නවකෝ. ඇඳ යට මොන යක්කුද? හැමදාම වගේ අනේ දෙයියනේ යකෙක් කියලා කෑ ගහනවා. ඇඳ යට මොන යකෙක්වත් නෑ ළමයෝ. බොරුවට දෙරියන් දෙන්න එපා. දැන් ඉතින් ඔහෙලා කිව්වනේ මොන ශාන්ති කර්මය කරත් මේ ළමයට සුවයක් නෑ කියලා. ඉතින් මං ඔහෙලට මන් දන්න උපදේශයක් දෙන්න. ඉතින් ඔහෙලා ගිහිල්ලා මහදන මුත්තව හම්බ වෙලා මේ පුරස්නේ ගැන පොඩ්ඩක් කතා කරලා බලනවලා. එහෙමයි ඩිංගිරාලේ. එහෙමවත් අපි කරලා බලන්න. කවුද බලේ මේ හිමිදිරි පාන්දරම කුණු කෙලක් පෙරාගෙන මේ පැත්තට එන්නේ? අනේ ආයි බොවන්න මගේ දරුවට යක්ෂ දෝෂයක් හැදිලා. යක්ෂ දෝෂයක් නම් මිනිස්සුયો මාව හම්බ වෙලා හරියනවා. ඒකට හම්බ වෙන්න ඕනේ කට්ටඩි රාල කෙනෙක්නේ. අනේ තරහ අවසර. අපේ දරුවට බලි තොවිල් කැම් කරම බොහෝමයක් කරා. ඒත් කිසිම සුවයක් නෑ. ඉතින් ඒකයි මේ ඔබතුමාව හම්බ වෙන්න මේ ආවේ. හොඳයි ඉතින්. එහෙනම් කියනවාකො මෙතන මොකද්ද වෙන්නේ කියලා. අපේ ළමයා නින්දට ගියාට පස්සේ ඇඳ යට යකෙක් ඉන්නවලු. ඊට පස්සේ යකා ඇඳත් උස්සගෙන කනත්තට යනවලු. ඇඳ හෙල්ලෙනවා වගේ තේරෙනකොට ළමයට ඇහැරෙනවලු. එහෙම ඇහැරිලා බෙරිහන් දීලා බය වෙලා කෑ ගහනවලු. එහෙම කෑ ගහලා දුවන අවස්ථාවක් නැතුවම නොවේයි. මොනවා යකෙක් කියලා නේද කිව්වේ? එහෙනම් අනික අපි ගිහිල්ලා බලමු. ඔන්න මේ විදිහට මහදන මුත්තා යකා එලවන්න කියලා ගෙදරින් පිටත් වුණා. දැන් කියනකො බලන්න කෝ අර යකා ඉන්නවයි කිව්වේ ඇඳ. අනේ මුත්තේ මේක තමයි මේ ළමයා නිදාගෙන ඉන්න ඇඳ. එතකොට ඔය බය කරනවයි කියන යකා මේ ඇඳ යටින්ද මතු වෙලා එන්නේ. ඔව් මුත්තේ මේ ඇඳ යටින් තමයි ඇවිල්ලා බය කරනවා කියලා කියන්නේ. හරි මං තමුසෙලට උපදේශයක් දෙන්න. ඔය බය කරන යකා ඉන්නවා කියන්නේ මේ ඇඳ යටනේ. දැම්ම පිහියක් ගෙනල්ලා මේ ළමයා නිදා ගන්න ඇඳේ කකුල් 4ම කපලා දානවා. එතකොට යකාට ඉන්න ඉඩක් නෑනේ. අනේ දෙයියනේ අපිට තිබ්බ හොඳම ඇඳ මේ මිනිහා නිසා ඒකත් කපලා දැම්මනේ. තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රෝ කාටුන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.